Hello guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2015 රිලීස් කරපු The Good Dinosaur කියන movie එක. මේ movie එක බලන්න යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් අපේ videos බලන අපිව subscribe කරන්න අමතකුණ කෙනෙක් නම් දැන් අපිව අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා මේ වගේ videos බලන්න කැමති යාළුවන්ට share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් දැන් අපි යමු අද මූවී එක බලන්න. අපිට පෙන්වන්නේ අවුරුදු මිලියන 65කට කලින් අභ්‍යවකාශයේ වෙච්ච සිද්ධියක්. ඉතින් මෙතනදී උල්කාපාත දෙකක් එකට හැප්පිලා එක උල්කාපාතයක් පෘථිවිය පැත්තට එන්න පටන් ගන්නවා. මේ වෙනකොට පෘථිවියේ ජීවත් වෙන්නේ ඩයිනෝසිරස්ලා. ඉතින් අපි අහලා තියෙනවා අවුරුදු මිලියන 65කට කලින් පෘථිවියට උල්කාපාතයක් වැටිලා පෘථිවියේ ජීවත් වුණ ඩයිනෝසිරස්ලා සේරම විනාශ වෙලා ගියා කියලා. ඒත් ඉතින් මේ කතාවේ මේ එන උල්කාපාතය පෘථිවියේ වදින්නේ නැහැ. ඒ උල්කාපාතය පෘථිවිය පහු කරගෙනම යනවා. ඉතින් ඊට පස්සේ පෘථිවියේ ජීවත් වෙන ඩයිනෝසිරස්ලා සාමාන්‍ය විදිහට එයාලගේ ජීවිතය ගත කරගෙන ඉන්නවා. මේ සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු මිලියනයකට පස්සේ අපිට පෙන්නනවා ඩයිනෝසර් කෙනෙක්. මෙයාගේ නම හෙන්රි. ඉතින් මේ වෙනකොට ඩයිනෝසිරස්ලා ගොඩක් දියුණු වෙලා ඉන්නේ. එයාලට එකිනෙකා එක්ක කතා කරගන්න පුළුවන් වගේම එයාලට ඕන කරන කෑම බීමත් එයාලම දැන් වගා කරගන්නවා. ඉතින් මේ හෙන්රිත් එයාට ඕන කරන කෑම බීම වගා කරගන්න ගොවිපලක් කරගෙන යනවා. මෙයාගේ උදව්වට එයාගේ බිරිඳත් ඉන්නවා. ඉතින් මෙයාලා දෙන්න මේ විදියට ගොවිපල ටික කාලයක් කරගෙන යනකොට දෙන්නට ළමයි තුන්දෙනෙක් හම් වෙනවා. මෙයාලා දෙන්න මේ බලාගෙන ඉන්නේ එයාලගේ ළමයි තුන්දෙනා බිත්තර වලින් එළියට එනකන්. ඉතින් මෙයාලා දෙන්න මේ විදියට ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට පළවෙනි බිත්තරේ පුපුරගෙන එයාලගේ පළවෙනි ළමයා ඉපදෙනවා. ඉතින් මෙයාගේ නම ලිබි. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අනිත් කෙනා බිත්තරේ කඩාගෙනම එළියට එනවා. මෙයාගේ නම බක්. මෙයා නම් ටිකක් මුරණ්ඩු කෙනෙක්. ඉතින් යාළ දෙන්න ඉපදිලා ටික වෙලාවක් ගියාට පස්සේ මෙයාලගේ තිබ්බ ලොකුම බිත්තරේ පුපුරන්න පටන් ගන්නවා. හෙන්රි ගොඩක් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ මේ බිත්තරේ අනිත් බිත්තර දෙකට වඩා ගොඩක් ලොකු හින්දා ඒ බිත්තරෙන් එන පැටියත් ගොඩක් ලොකු වෙයි කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට බිත්තරේ පුපුරලා එයාලගේ තුන්වෙනි පැටියත් ඉපදෙනවා. මේ පැටියාගේ නම තමයි ආලෝ. මෙයා තමයි අද අපේ කතාවේ ප්‍රධානම චරිතය. ඉතින් හෙන්රි හිතාගෙන හිටපු විදියට එයාලගේ තුන්වෙනි ළමයා ගොඩක් ලොකු වුණේ නැහැ. ඒත් ඉතින් එයා එක ගැන දුක් වෙන්නේ නැතුව ගොඩක් සතුටු වෙනවා මෙයාට ළමයි තුන්දෙනෙක් හම්බුන එකට. ඉතින් මේ විදිහට හෙන්රිට ළමයි තුන්දෙනෙක් හම්බෙලා ටික කාලයකට පස්සේ අපිට ආපහු පෙන්නනවා එයාලගේ පවුල. මේ වෙනකොට හෙන්රිගේ ළමයි තුන්දෙනා ගොඩක් ලොකු වෙලා ඉන්නේ. මෙයාලා කට්ටියක් දැන් හෙන්රිගේ ගොවිපලේ වැඩවලට උදව් කරන්න පටන් අරගෙන. ඒත් ඉතින් ආලෝට නම් මේ ගොවිපලේ වැඩවලට සහභාගී වෙන්න හම්බෙලා නැහැ. එයා ගොඩක් දුර්වල වගේම ගොඩක් බය කෙනෙක්. ඉතින් ඒක නිසා හෙන්රි එයාට ගොඩක් ලොකු වැඩ බාර දෙන්නේ නැහැ. හෙන්රි ආලෝට බාර දීලා තියෙන වැඩේ තමයි එයාලගේ ගොවිපලේ ඉන්න කුකුලොන්ට කෑම දාන එක. ඉතින් මේකත් ආලෝට හරියට කරගන්න බෑ. මොකද මෙයා කුකුලොන්ටත් ගොඩක් බය කෙනෙක්. ඉතින් මේ වෙනකොට හෙන්රි යාලගේ කෑම ගබඩා කරන්න ගබඩා කාමරයක් හදන ගමන් ඉන්නේ. මෙයාලගේ මේ ගබඩා කාමරය හදන්නේ සීත කාලෙට මෙයාලට ඕන කරන කෑම ටික ගබඩා කරලා තියන්න. ඉතින් මේ විදිහට හෙන්රි යාගේ ගබඩා කාමරයේ වැඩ ඉවරුණාට පස්සේ එයාලගේ වගාවෙන් නෙලාගත්ත පළවෙනි අස්වැන්න එයාලගේ ගබඩා කාමරයට දාලා වහලා දානවා. ඉතින් මේ විදිහට හෙන්රි මේ අස්වැන්න ගබඩා කාමරයට දානවත් එක්කම එතනට එනවා එයාගේ පවුලේ අනිත් කට්ටිය. ඉතින් ඊට පස්සේ හෙන්රි එයාගේ බිරිඳයි දෙන්නම එයාලා දෙන්නගේ කකුල්වල සලකුණු මේ ගබඩා කාමරයේ තියෙනවා. ඉතින් මෙයාලා කියන විදිහට තමන්ගේ කකුලේ සලකුණක් මේ ගබඩා කාමරයේ තියන්න නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම එයාලගේ ගොවිපල වෙනුවෙන් මොනවා හරි ලොකු දෙයක් කරන්න ඕනේ. ඉතින් මේ ආලෝ ගොඩක් කැමැත්තෙන් ඉන්නේ එයාගේ කකුලේ සලකුණක් මේ ගබඩා කාමරයේ තියන්න. එයා එයාගේ තාත්තා කියන කතාව ඇහුවට පස්සේ එයා ඒ දවස් ඉඳන් හිතා ගන්නවා මොනවා හරිම ලොකු දෙයක් කරලා එයාගේ සලකුණත් මෙතන තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා හිතා ගන්නවා එයාට පවර්ලා තියෙන වැඩේ එයා හරියටම කරනවා කියලා. ඒත් ඉතින් ආලෝට කවදාවත් කුකුල්ලොන්න තියෙන බය නැති කරගන්න හම්බුනේ නැහැ. එයා හැමදාම කරන්නේ ඒ කුකුලොන්න කෑම දාන්න ගිහිල්ලා ඒ කුකුලොන්න බය දුවන එක. ඉතින් ආලෝ මේ විදිහට කුකුලොන්න බය දුවන අතරේ එයාගේ සහෝදරයයි සහෝදරියයි දෙන්න එකතු වෙලා තවත් වගා භූමියක් සුද්ධ කරලා අරගෙන ඒකේ තවත් බඩේරුක බල හිටවන්න පුළුවන් විදියට සකස් කරනවා.
ඉතින් මෙයාලා දෙන්න මේ කරපු වැඩෙන් පස්සේ එයාලා දෙන්නට පුළුවන් වෙනවා අර ගබඩාවේ එයාලගේ කකුල් වල සලකුණු තියන්න. ඒත් ඉතින් ආලෝට තාමත් මේ ගොවිපළ වෙනුවෙන් දෙයක් කරලා එයාගේ කකුලේ සලකුණ මේ ගබඩාවේ තියන්න බැරි වෙලා. ඉතින් මෙයාට මේ විදිහට කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න ලොකුම හේතුව තමයි මෙයාගේ හිතේ තියෙන බය. ඉතින් එක දවසක් හෙන්රි ආලෝගේ හිතේ තියෙන බය නැති කරන්න හිතාගෙන එයාව ගෙදරින් එළියට එක්කගෙන යනවා. ඊට පස්සේ හෙන්රි ආලෝව එක්කගෙන යනවා තනකොළ වලින් පිරුණු පිට්ටනියක් ගාවට. ඉතින් මෙයාලා දෙන්න මෙතනට එනකොට කණාමැදිරියෙක් ඇවිල්ලා ආලෝගේ මූණේ වහනවා. ඉතින් එතකොට ආලෝ මේ කණාමැදිරියට හොදටම බය වෙනවා. මේක දකින හෙන්රි ආලෝ ගාවට ඇවිල්ලා ඒ කණාමැදිරියව එතනින් අයින් කරලා ආලෝට කියනවා අපිට සමහර දේවල් වල තියෙන ලස්සන බලන්න නම් අපේ හිතේ තියෙන බය නැති කරගන්න ඕනේ කියලා. හෙන්රි කතාව කියනවත් එක්කම වල්ගොල්ලස් ඉන්න කණාමැදිරියෝ ටික එළියට අරන් ආලෝට පෙන්නනවා. ඉතින් මේක දකින්නවත් එක්කම ආලෝගේ හිතේ තියෙන කණාමැදිරියන්ට තියෙන බය නැති වෙලා යනවා. ඉතින් ඊට පස්සේ එයත් ඒ තනකොළ ගොල්ලේ අස්සේ ඉන්න කණාමැදිරියන්ව අවුස්සලා එළියට ගන්න පටන් ගන්නවා. මෙයාලා දෙන්න මේ විදියට ටික වෙලාවක් මේ කණාමැදිරියන්ගේ ලස්සන බලාගෙන ඉන්නවා. ඉතින් මෙතනදී හෙන්රි ආලෝට කියනවා මම ඔයාට අලුත්ම වැඩක් පවරනවා. හැබැයි ඔයාගේ හිතේ බය නැත්තම් කියලා. ඉතින් එතකොට ආලෝ ඒ වැඩේ කරන්න කැමති වෙනවා. ඒත් එක්කම අපිට ආපහු පෙන්නනවා පහුවදා උදේ වෙලා හෙන්රි ආලෝව එක්කගෙන ගබඩා කාමරේ ගාවට එනවා එයාට අලුතෙන්ම පවරන්න යන වැඩේ බාර දෙන්න. ඉතින් ආලෝට මේ පාර කරන්න තියෙන්නේ මෙයාලගේ කෑම ගබඩාවේ තියෙන කෑම හොරා කරන සතාව අල්ලලා මරලා දාන්න. ඉතින් ඒක ආලෝ හරියටම කරොත් හෙන්රියාට පොරොන්දු වෙනවා එයාගේ කකුලේ සලකුණ මේ ගබඩාවේ තියන්න ඉඩ දෙනවා කියලා. ඉතින් ඊට පස්සේ හෙන්රි ආලෝව එක්කගෙන යනවා ඒ සතාව අල්ලගන්න අටවපු උගුලක් පෙන්නන්න. ඉතින් ආලෝට දැන් කරන්න තියෙන්නේ මේ සතා එනකම් බලාගෙන ඉඳලා එයා උගුලට අහුන ගමම්ම එයාව ඉවරයක් කරලා දාන්න. ඉතින් මේක දැනගත්තට පස්සේ ආලෝ පොල්ලකුත් අරගෙන ආහාර ගබඩාව මුර කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මේ ආහාර ගබඩාව ගාවට කෘමියෙක්ටවත් එන්න දෙන්නේ නැහැ. ටික වෙලාවක් ආලෝ මෙහෙම ඉන්නකොට එයාට සද්දයක් ඇහෙනවා අර උගුල පැත්තෙන්. ඉතින් ඊට පස්සේ ආලෝ ගිහිල්ලා බලනවා මේ උගුල පැත්තෙන් ආපු සද්දේ මොකද්ද කියලා. මේ උගුලට අහුවෙලා ඉන්නේ මනුස්ස ළමයෙක්. මෙයාගේ නම ස්පොට්. මෙයාත් අද අපේ කතාවේ ප්‍රධානම චරිතයක්. ඉතින් ස්පොට් තමයි හැමදාම මෙයාලගේ මේ කෑම හොරකම් කරගෙන යන්නේ. ආලෝ ස්පොට්ව දකින්නවත් එක්කම පොල්ලත් අරගෙන එයා ගාවට එනවා එයාව ඉවරයක් කරලා දාන්න. ඒත් ඉතින් ආලෝට එයාව ඉවරයක් කරන්න හිත දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ එයා එතන තියෙන ලණුව කපලා දාලා ස්පොට්ව එතනින් නිදහස් කරනවා. ස්පොට් එතනින් නිදහස් වුණාට පස්සේ එයා එතනින් යන්නේ නැතුව ආලෝගේ පැත්තට එන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ස්පොට් ආලෝගේ පැත්තට එනකොට ආලෝ හොදටම බය වෙලා ආපහු ගබඩාව තියෙන පැත්තට දුවගෙන යන්න පටන් ගන්නවා. එයා ස්පොට්ට බයේ දුවගෙන ගිහිල්ලා ගබඩාව ගාව වැඩෙනවත් එක්කම එතනට එනවා හෙන්රි. හෙන්රි මෙතනට එනවත් එක්කම ස්පොට් හෙන්රිට බය වෙලා එතනින් පැනලා යනවා. ස්පොට් මේ විදිහට පැනලා යනවා දකින්න හෙන්රි ආලෝගෙන් අහනවා ඇයි ඔයා එයාව ඉවරයක් කරන්නේ නැතුව එයාට පැනලා යන්න ඉඩ දුන්නේ කියලා. එතකොට ආලෝ කියනවා එයා මාව හපන්න පැන්නා. ඉතින් ඒකට මම ගොඩක් බය වුණා. ඒක නිසා තමයි මට එයාව ඉවරයක් කරන්න බැරි වුණේ කියලා. මේක ඇහුවට පස්සේ හෙන්රි ආලෝට කියනවා අපි දැම්ම ගිහිල්ලා එයාව ඉවරයක් කරලා දාන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ හෙන්රි ආලෝවත් එක්කගෙන ස්පොට්ගේ පස්සෙන් කැලේ පැත්තට යන්න පටන් ගන්නවා. මෙයාලා දෙන්න මේ විදිහට ස්පොට්ගේ අඩිසලකුණු පස්සෙන් ටිකක් දුර ඇවිදගෙන යනකොට වහින්න පටන් ගන්නවා. ඉතින් මේ වැස්ස නිසා ස්පොට්ගේ අඩිසලකුණු ටිකෙන් ටික මැකිලා යනවා. ඉතින් මේ අඩිසලකුණු මැකෙන්න කලින් ස්පොට්ව හොයාගන්න හිතාගෙන හෙන්රි ආලෝට ඉක්මනට එන්න කියලා එයා වේගෙන් යන්න පටන් ගන්නවා. මෙයාලා දෙන්න මේ විදිහට ටිකක් දුර දුවගෙන යනකොට ආලෝ ගලක හැප්පිලා බිම වැටෙනවා. ඉතින් ඒකෙන් ආලෝගේ කකුල හොදටම තුවාල වෙනවා. ඒත් ඉතින් හෙන්රි තාමත් දන්නේ නැහැ ආලෝගේ කකුල තුවාල වෙලා කියලා. එයා ආලෝ දිහා බලන්නේ නැතුව ආලෝට හොදටම බයිනවා එයාගේ පස්සෙන් වේගෙන් ආවේ නැති එකට. හෙන්රි ආලෝට බැනලා ඉවරනාට පස්සේ හැරිලා බලනවා ආලෝ කොහෙද ඉන්නේ කියලා. ඉතින් එතකොට එයා දකිනවා ආලෝ එතන වැටිලා කකුලත් තුවාල කරගෙන ඉන්නවා කියලා. හෙන්රි ආලෝව දැක්කට පස්සේ එයාට තේරෙනවා ආලෝව මේ විදියට එක්කගෙන ආපු එක ගොඩක් වැරදි කියලා. ඉතින් මේක හෙන්රිට තේරුණාට පස්සේ ස්පොට් පස්සේ පන්නගෙන යන එක නවත්තලා වැස්ස සැරවෙන්න කලින් ආලෝවත් එක්කගෙන ආපහු ගෙදර එන්න පිටත් වෙලා එනවා.
මෙයාලා දෙන්න මේ වෙනකොට ඉන්නේ ගගක් ගාව. ඉතින් වැස්ස ගොඩක් සැර වෙන හින්දා මෙයාලා ගාව තියෙන මේ ගගේ වතුර මට්ටම එන්න වැඩි වෙනවා. මේක දැනගත්ත ගමන්ම හෙන්රි ආලෝට කියනවා ඉක්මනටම අපි මෙතනින් යමු කියලා. ඉතින් ඊට පස්සේ එයාලා දෙන්න එතනින් යන්න හදනකොට හෙන්රි දකිනවා එයාලගේ පැත්තට ලොකුම ලොකු වතුර පාරක් එනවා. ඉතින් මේ වතුර පාර දකින්නවත් එක්කම හෙන්රි ඉක්මනටම ආලෝ එතනින් උඩට විසික් කරනවා. ඊට පස්සේ හෙන්රිත් එතනින් උඩට එන්න හදනවා. ඒත් ඉතින් හෙන්රිට ඒ වතුර පාරෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ආලෝ ඉස්සරහදිම එයාගේ තාත්තා වතුර පාරට ගහගෙන යනවා. ඉතින් ඒ සිද්ධිය සිද්ධ වෙලා ටික දවසකට පස්සේ අපිට පෙන්නනවා හෙන්රිගේ සොහොන. ඉතින් මේ වෙද්දි හෙන්රි ජීවතුන් අතර නැහැ. මේ වෙනකොට ආලෝ එයාගේ අම්මට උදව් කරනවා එයාලා මේ වගා කරලා තියෙන බඩිරුගු ටික කඩා ගන්න. ඉතින් මෙයාලා කට්ටිය එකතු වෙලා සීත කාලේ ඉවර වෙන්න කලින් මේ මුළු අගාවම තියෙන බඩිරුගු ටික කඩලා ගබඩා කරගන්න ඕනේ. එහෙම කරගන්න බැරි වුණොත් මෙයාලට සීත කාලේ ඉන්න වෙන්නේ කෑමක් බීමක් නැතුව. ඉතින් ඒක නිසා ආලෝගේ අම්මා එයාගේ පුළුවන් උපරිමයෙන් වැඩ කරනවා. ඒත් ඉතින් එයාට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න බෑ. මේක නිසා ආලෝ හිතාගන්නවා එයා කොහොම හරි මේ වැඩේ ඉවර කරනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා ආපහු එයාගේ වැඩේ කරන්න පටන් ගන්නවා. ආලෝ මේ විදිහට කඩාගත්ත බඩේරුගු ටික අරගෙන යනවා එයාලගේ ගබඩාව තියෙන තැනට. ඉතින් ඊට පස්සේ ආලෝ ඒ ගස් වලින් බඩේරුගු කරල් ටික කඩලා ගබඩාව ඇතුළට දානවා. එතකොටම ගබඩාව ඇතුලේ දැන් කවුරු හරි කාපු බඩේරුගු කරල් වගේ කෙලියට එවෙනවා. ඉතින් මේවා දකිනවා ආලෝ. ඊට පස්සේ එයා ගිහිල්ලා බලනවා මේ ගබඩාව ඇතුලේ කවුද ඉන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ බඩේරුගු කරල් කාලා එළියට දාන්නේ වෙන කවුරුත් නෙවෙයි. මෙයාලගේ ගබඩාවේ කෑම හොරෙන් කන ස්පොට්. ඉතින් මේ ස්පොට්ව දකින්නවත් එක්කම ආලෝට හොදටම තරහා ගිහිල්ලා එයා ස්පොට්ව අල්ල ගන්න හදනවා. ඒත් ඉතින් ආලෝට ස්පොට්ව අල්ල ගන්න එක ලේසි වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට ස්පොට් එතන ගබඩාවෙන් එළියට ඇවිල්ලා ආලෝගෙන් බේරෙන්න දුවගෙන එනවා. ඉතින් මේ විදිහට ස්පොට් පැන ගන්න හදනකොට ආලෝ වැඩේ අතාරින්නේ නැතුව එයාත් එනවා ස්පොට්ව අල්ලගන්න. ස්පොට්ගේ පස්සෙන් ආලෝ මේ විදිහට ස්පොට්ගේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා එයා එතනින් අරගෙන යන බඩේරුගු ගහෙන් අල්ල ගන්නවා. ඉතින් එතකොට ස්පොට්ේ බඩේරුගු ගහ දිගේ ඇවිල්ලා ආලෝගේ මූණ ඉස්සරහා හිට ගන්නවා. ඉතින් එතකොට ආලෝ හොදටම බය වෙලා කොහෙද දුවන්නේ කියලාවත් බලන්නේ නැතුව කෙලින්ම දුවගෙන ගිහිල්ලා එතන ළඟ තියෙන ගගට වැටෙනවා. ඉතින් මේ වෙනකොට මේ ගගේ වතුර පාර ගොඩක් සැරයි. ඉතින් ඒක නිසා දෙන්නම ගග දිගේ පහලට ගහගෙන යන්න පටන් ගන්නවා. ආලෝ එයාව බේරගන්න එයාගේ අම්මට කතා කරාට එයා කතා කරන සද්දේ එයාගේ අම්මට ඇහෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ආලෝ ටිකක් ගග දිගේ පහලට ගහගෙන එනකොට ඒ ගග මැද තියෙන ගලක වැදිලා ආලෝගේ සිහිය නැති වෙලා යනවා. ඉතින් ඊට පස්සේ ආලෝට සිහිය එනකොට එයා ඉන්නේ ගග දිගේ ගොඩක් පහලට ඇවිල්ලා. එයාට සිහිය ආවට පස්සේ එයා නැගිටලා බලනවා එයා කොහෙද ඉන්නේ කියලා. ඉතින් එතකොට එයාට එක දෙයක් තේරෙනවා. ඒ තමයි එයා දැන් එයාගේ ගෙදරින් ගොඩක් දුරට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ආලෝ වටපිට බලනවා එයාට ආපහු ගෙදර යන්න විදියක් තියනවද කියලා. ඉතින් එතකොට එයා දකිනවා එතන කන්ද උඩ ස්පොට් ඉන්නවා. මේ ස්පොට්ව දැක්ක ගමන්ම ආලෝට හොදටම තරහා ගිහිල්ලා ස්පොට්ගේ පැත්තට එන්න පටන් ගන්නවා. ඒත් ඉතින් ආලෝට මේ ස්පොට් ඉන්න තැනට එකපාරින්ම නගින්න බැරි වෙනවා. එයා දෙපාරක් උත්සාහ කරලා කොහොම හරි ස්පොට් ඉන්න තැනට නැග ගන්නවා. ආලෝ මේ විදියට උඩට ආවට පස්සේ ස්පොට් එතනින් යන්න යනවා. ඊට පස්සේ ආලෝ එතනින් උඩට ඇවිල්ලා ඉස්සරහට ඇවිදගෙන එනවා එයා කොහෙද ඉන්නේ කියලා බලන්න. ඉතින් මෙහෙම ඇවිදගෙන එනකොට මෙයාට කන්දක් හම්බෙනවා. ඊට පස්සේ ආයේ කන්ද උඩට නැගලා බලනවා එයා දැන් කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ වෙනකොට ආලෝ එයාගේ ගෙදරින් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙයා මෙහෙම කොහෙද ඉන්නේ කියලා බල ඉන්නකොට එයා ගහගෙන ආපු ගග දකින්නවා. මේ ගග දකින්නවත් එක්කම ආලෝට අදහසක් එනවා එයාගේ ගෙදර හොයාගෙන යන්න. ඉතින් දැන් ආලෝ කරන්න හදන්නේ මේ ගග දිගේ උඩට ගිහිල්ලා ආපහු ඔයාගේ ගෙදර හොයාගෙන යන්න. ඉතින් ඊට පස්සේ ආලෝ ඉන්න තැනින් පහළට බැහැලා ගග දිගේ උඩට එන්න පටන් ගන්නවා. මෙයා මේ විදිහට ටිකක් දුර එනකොට වහින්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ආ කැලේ ඇතුළට ගිහිල්ලා ගස් අතු ටිකක් හොයාගෙන එයාට තෙමෙන්නේ නැතුව ඉන්න තැනක් හදා ගන්නවා. ඉතින් ඊට පස්සේ ආ එතනට වෙලා ටික වෙලාවක් නිදා ගන්නවා. මෙයා මේ විදිහට ටික වෙලාවක් නිදාගෙන ඉන්නකොට ආලෝට ඇහෙනවා එයා ගාවට කවුරු හරි එනවා කියලා. ඉතින් ඊට පස්සේ ආ ඉක්මනටම නැගිටලා බලනවා මේ සද්දේ මොකක්ද කියලා. එතකොට එයා දකිනවා එතන ළඟ තියෙන තනකොළ ගොල්ල අස්සෙන් කවුරු හරි මෙයාගේ පැත්තට එනවා කියලා.
ඉතින් ටික වෙලාවක් ආලෝ මෙහෙම බලාගෙන ඉන්නකොට මේ තනකොළ පදුර අස්සේ දගලන කෙනා එතනින් එළියට එනවා. ඉතින් මේ ඉන්නේ ස්පොට් ආලෝට කන්න හිතාගෙන සතෙක් අල්ලගෙන ඇවිල්ලා ස්පොට් දැන් කරන්න හදන්නේ ආලෝගේ හිතේ තියෙන තරහ නැති කරලා දාලා එයත් එක්ක කොහොම හරි යාළු වෙන්න. ඒත් ඉතින් ආලෝ සත්තුන්ව කන්නේ නෑ. ඉතින් ඊට පස්සේ ආලෝයේ සතා වෙතනින් අයින් කරන්න හදනකොටම ඒ සතාට පණ ඇවිල්ලා එතනින් පැනලා යනවා. ඉතින් ඊට පස්සේ ආලෝ ස්පොට්ට බැනලා එතනින් එලවලා දානවා. එයා ඒ විදිහට ස්පොට්ට එලෙව්වට පස්සේ ආයෙසරයක් ඇවිල්ලා නිදා ගන්නවා. ඉතින් මේ විදිහට ආලෝ ටික වෙලාවක් නිදාගෙන ඉන්නකොට ආයෙත් මෙයා ගාවට ස්පොට් එනවා. මේ පාරත් ස්පොට් ආලෝට කන්න කෑමක් අරගෙන ඇවිල්ලා. ඉතින් මෙයා මේ පාර අරගෙන ඇවිල්ලා තියෙන්නේ ආලෝ කන්නම කැමති බෙරි වර්ගයක්. මේ වෙනකොට ආලෝ ගොඩක් බඩගින්නේ ඉන්නේ. ඉතින් ඒක නිසාම ස්පොට් ගෙනාපු බෙරි ගෙඩි ටික එයා ඉක්මනටම අරගෙන කාලා දානවා. ආලෝයේ බෙරි ගෙඩි ටික කෑවට පස්සේ එයාගේ හිතේ තිබ්බ තරහත් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ආලෝ අර ස්පොට් කඩාගෙන ආපු අතු කෑල්ල පෙන්නලා ස්පොට්ගෙන් අහනවා ඔයාට පුළුවන්ද තවත් මේ වගේ බෙරි ගෙඩි ගෙනල්ලා දෙන්න කියලා. ඒත් ඉතින් ස්පොට්ට නම් මේ ආලෝ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ස්පොට්ටේ ආලෝගේ කටේ තියෙන අතු කෑල්ලත් උදුරගෙන එතනින් දුවගෙන යන්න පටන් ගන්නවා. මේ විදිහට ස්පොට් දුවගෙන යනකොට එයා කොහෙද යන්නේ කියලා බලන්න ආලෝත් එයාගේ පස්සෙන්ම එනවා. ඉතින් මේ වෙනකොට ආලෝ ඉන්නේ ගොඩක් උස තැනක. ආලෝ ගොඩක් බය කෙනෙක් හින්දා එයා උස තැන් වලටත් බයයි. ඉතින් එයා බය ගැහි ස්පොට්ගේ පස්සෙන් ඇවිදගෙන යනවා. ස්පොට් මෙහෙම ඇවිල්ලා තියෙන්නේ ආලෝ ගොඩක් කන්න කැමති බෙරි ගෙඩි තියෙන ගහක් ගාවට. ඉතින් මේ බෙරි ගහ දකින්නවත් එක්කම ආලෝ ඉක්මනටම බෙරි ගහ පැත්තට දුවගෙන එනවා බෙරි කන්න හිතාගෙන. ඉතින් එතකොට ස්පොට් එයාට යන්න දෙන්නේ නැතුව නවත්තනවා. මේ විදිහට ආලෝව ස්පොට් නවත්තන්න හේතුවක් ඇතිව. ඒත් ඉතින් ආලෝ ස්පොට් එතනින් අයින් කරලා දාලා බෙරි ගහ පැත්තට එනවා බෙරි ගෙඩි කන්න. එයා බෙරි ගහ ගාවට එනවත් එක්කම ඒ බෙරි ගහ ඇතුලේ දැන් සර්පයෙක් එළියට එනවා. ඉතින් මේක නිසා තමයි ස්පොට් ආලෝව නවත්තවුවේ. මේ සර්පයාව දකින්නවත් එක්කම ආලෝ හොදටම බය වෙලා ඒ සර්පයාත් එක්කම එතන කන්දෙන් පහළට වැටෙනවා. ඉතින් ඊට පස්සේ ආලෝ එතන තියෙන ගස්වල එහෙට මෙහෙට වැදිලා අන්තිමේට කොහොම හරි එයාගේ ජීවිතේ බේරෙනවා. ආලෝ මේ විදිහට පහළට ආවට පස්සේ එයාගේ ඉස්සරහට එයත් එක්ක පහළට වඩුණු අර සර්පයාත් එනවා. දැන් නම් ඉතින් ආලෝට මේ සර්පයාගෙන් ගැලවීමක් නැහැ. මේ සර්පයා ආලෝට දෂ්ට කරන්න හදනකොටම එතනට ස්පොට් ඇවිල්ලා ඒ සර්පයාව ඇදලා අරගෙන සර්පයාත් එක්ක ගහ ගන්න පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් යනකොට ස්පොට්ට පුළුවන් වෙනවා ඒ සර්පයාට ගහලා එතනින් එලවලා දාන්න. ඉතින් දැන් ආලෝගේ ජීවිතය ස්පොට් එකපාරක් බේරුව නිසා ආලෝටත් දැන් තේරලා තියෙන්නේ ස්පොට් කියන්නේ හොද කෙනෙක් කියලා. ඉතින් ඊට පස්සේ ආලෝ ස්පොට්ටත් එක්කගෙන ආලෝගේ ගෙදර හොයාගෙන එන්න පිටත් වෙලා එනවා. මෙයාලා දෙන්න මේ විදිහට එනකොට ආලෝට හම්බෙනවා ගහක් ගාව වැඩලා තියෙන ගෙඩි වර්ගයක්. ඉතින් මෙයාලා දැන් ගොඩක් බඩගින්නේ ඉන්න හින්දා ආලෝයේ ගෙඩි අරගෙන කන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට එතනට ස්පොටුත් එනවා. ඉතින් ඊට පස්සේ එයත් ඒ වැඩලා තියෙන ගෙඩි වර්ගයේ කන්න පටන් ගන්නවා. මෙයාලා දෙන්න මේ විදිහට මේ ගෙඩි වර්ගයේ කකා ඉන්නකොට එකපාරටම යාලා දෙන්නට එක එක දේවල් මැවිලා පේන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් දිහා බල දෙන්නම ඊට පස්සේ හයියෙන් hina වෙන්න පටන් ගන්නවා. අර ගෙඩි වර්ගයේ කාපු නිසා දැන් දෙන්නම හොදටම මත් වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා තමයි දෙන්නටම මේ එක එක දේවල් මැවිලා පේන්නේ. මෙයාලට මේ මැවිලා පේන දේවල් දිහා බල දෙන්නම හොදටම hina වෙවි එයාලා දෙන්නගේ ගමන යනවා. ඉතින් මේ විදිහට දෙන්නත් එක්කම ටිකක් දුර යනකොට දෙන්නගේ මත්ගතිය නැති වෙලා ආපහු දෙන්නම සාමාන්‍ය සිහියට එනවා. ඉතින් එතකොට තමයි එයාලට තේරෙන්නේ එයාලා කරලා තියෙන්නේ මොනවද කියලා. ඊට පස්සේ ආපහු දෙන්නම එකතු වෙලා එයාලගේ ගමන යන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් දැන් රෑ වෙලා තියෙන හින්දා ආලෝ හිතා ගන්නවා අද එක තැනක නතර වෙලා ඉඳලා පහුවදා උදේ දැන් එයාලගේ ගමන ආයෙත් පටන් ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ දෙන්නත් එක්කම එනවා අද රෑ ඉන්න තැනක් හොයාගන්න. ටික වෙලාවක් යනකොට මෙයාලට ගගා ඉනම තැනක් හම්බෙනවා. ඊට පස්සේ යාලා දෙන්න එතන නිදා ගන්නවා. ඔන්න ඉතින් දැන් පහුවදා උදේ වෙලා උදේම දෙන්නම නැගිටලා එයාලා දෙන්නගේ ගමන ආපහු පටන් ගන්නවා. ඉතින් මෙයාලා දෙන්න මේ විදිහට ගග දිගේ උඩට ටිකක් දුර ඇවිදගෙන එනකොට මෙයාලගේ පැත්තට ලොකු කුණාටුවක් එන්න පටන් ගන්නවා. ඒත් ඉතින් ආලෝ එයාලගේ ගමන නවත්තන්නේ නැතුව මේ කුණාටුව තියෙද්දිම එයාලා ඉස්සරහට එනවා. මේ විදිහට ටිකක් දුර එනකොට ආලෝට තේරෙනවා මේ කුණාටුව එන්න වැඩි වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා ස්පොට්ට කතා කරනවා මේ කුණාටුව ඉවර වෙනකන් කොහේ හරි තැනක නතර වෙලා ඉන්න. ඒත් ඉතින් ස්පොට් නම් ගමන නවත්තන්න කිසි අදහසක් නැහැ.
මෙයාලා දෙන්න මේ විදිහට ටික වෙලාවක් ඉන්නකොට කුණාටුව හොදටම සැර වෙලා අකුණු ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ අකුණු දකින්නවත් එක්කම ආලෝට මතක් වෙන්නේ එයාගේ තාත්තා එයාට නැති වුණ සිද්ධිය. මේක මතක් වෙනවත් එක්කම ආලෝ හොදටම බය වෙලා එතනින් දුවන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ආලෝ කැලේ ඇතුළට ටිකක් දුර දුවගෙන ඇවිල්ලා කුණාටුවෙන් බේරෙන්න ගහක් අස්සට වෙලා හැංගිලා ඉන්නවා. ටික වෙලාවක් යනකොට කුණාටුව ඉවර වෙලා යනවා. කුණාටුව ඉවරුණාට පස්සේ ස්පොට් එනවා ආලෝව හොයාගෙන. ඉතින් එයා ආලෝව හොයාගෙන එනකොට එයාට ආලෝව හම්බෙනවා. මේ වෙනකොට ආලෝගේ ඇඟ උඩට එක එක දේවල් වැටිලා ආලෝට සිහි නැති වෙලා ඉන්නේ. ඉතින් මේ ආලෝව හම්බුණාට පස්සේ ස්පොට් එයාට කතා කරලා එයාව ඇහැරවනවා. ආලෝ නැගිට ගමන්ම හොයන්නේ ගග කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මෙයා කැලේ ඇතුළට ගොඩක් දුර දුවගෙන ආපු නිසා මෙයාට දැන් ගග තියෙන පැත්ත හොයාගන්න බෑ. ඉතින් ඊට පස්සේ ආලෝ හොදටම කලබල වෙලා ගග කොහෙද තියෙන්නේ කියලා හොයන්න යනවා. එතකොට එයා දකිනවා අහස පියාඹගෙන යන කුරුල්ලෝ ටිකක්. ඉතින් මේ කුරුල්ලොන්ව දකින්නවත් එක්කම ආලෝ එයාලට කතා කරලා එයාලගෙන් උදව් ඉල්ලනවා. ඉතින් එතකොට ඒ කුරුල්ලෝ ටික ආපහු හැරවිලා ආලෝගේ පැත්තට එනවා ආලෝට කතා කරන්න. ඉතින් මේ කුරුල්ලෝ ඩයිනෝසර් වර්ගයක් හින්දා මෙයාලට ආලෝ එක්ක කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදිහට මේ කුරුල්ලෝ ටික ආවට පස්සේ ආලෝ එයාලගෙන් අහනවා ඔයාට පුළුවන්ද මට ගග තියෙන පැත්ත හොයාගන්න උදව් කරන්න කියලා. මේ කුරුල්ලගේ නම තණ්ඩක්ලැප්. මෙයා එතකොට කියනවා කුණාටුව නිසා ගොඩක් දෙනෙක්ට කරදර සිද්ධ වෙලා. ඉතින් අපි ආවේ එයාලට උදව් කරන්න. මම ඔයාටත් අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා. එයා එක කියනවත් එක්කම එයාගේ රංචුවේ කෙනෙක් එයාට කතා කරලා කියනවා මෙතන තියෙන ගහ අස්සේ කෙනෙක් හිර වෙලා ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ තණ්ඩක්ලැප් ඉක්මනටම එතනට ගිහිල්ලා ඒ කෙනාව එතනින් බේර ගන්නවා. මේ විදිහට මෙයාලා මේ සත්තු බේරගන්නේ මේ සත්තුන්ට තියෙන ආදරයකට නෙවෙයි. මෙයාලා මේ සත්තුන්ව හොය බේරගන්නේ මෙයාලට කන්න. ඉතින් ටික වෙලාවක් යනකොට ඒ බේරගත්ත සතත් එක කටටම ගිලලා දානවා. මේක දකින්නවත් එක්කම ආලෝ හොදටම බය වෙනවා. දැන් ඉතින් ආලෝට තේරිලා තියෙන්නේ ස්පොට් වැරදිලා හරි මෙතනට ආවොත් මේ කුරුල්ලෝ ටික ස්පොට් එක කටටම කාලා දානවා කියලා. ඉතින් ඊට පස්සේ ආලෝ ඉක්මනටම ඒ කුරුල්ලොන්ට අහුවෙන්නේ නැති වෙන්න එතනින් පැනලා යන්න හදනවා. ඒත් ඉතින් යාට එතනින් පැනලා යන්න හම්බෙන්නේ නැහැ. තණ්ඩක්ලැප් ඉක්මනටම ආලෝගේ ඉස්සරහට එනවා. ඊට පස්සේ එයා ආලෝගෙන් අහනවා ඔයා කොහෙද මේ හදිස්සියෙම යන්නේ කියලා. ආලෝ එතකොට කියනවා මට ගෙදර යන්න පරක් වෙනවා. ඉතින් ඒක නිසා මං දැන් මෙතනින් යන්න ඕනේ කියලා. මෙයාලා දෙන්න මේ විදිහට කතා කර කර ඉන්නකොට තණ්ඩක්ලැප්ට ආලෝගේ ඇගෙන් අමුතු සුවඳක් එන්න පටන් ගන්නවා. මේ සුවඳ දැනෙනවත් එක්කම තණ්ඩක්ලැප් ආලෝගෙන් අහනවා ඔයත් එක්ක මෙහෙට ආපු එක්කෙනා කොහෙද ඉන්නේ කියලා. ඉතින් එතකොට ආලෝ ස්පොට් ඉන්න පැත්ත පෙන්වන්නේ නැතුව වෙන පැත්තක් පෙන්නලා එයා ඉන්නේ අරහෙ කියනවා. ඒක කියනවත් එක්කම එතන ඉන්න කුරුල්ලෝ ටික ඒ පැත්තට ගිහිල්ලා හොයනවා ස්පොට් කොහෙද ඉන්නේ කියලා. ඒත් ඉතින් තණ්ඩක්ලැප් නම් ආලෝගේ බොරුවට රැවටෙන්නේ නැහැ. මේ වෙනකොටත් තණ්ඩක්ලැප් දන්නවා ස්පොට් කොහෙද ඉන්නේ කියලා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ තණ්ඩක්ලැප් එනවා ස්පොට් ගාවට. එයා ආවිල්ලා ස්පොට් අල්ලගන්න හදනකොට ස්පොට් එහෙට මෙහෙට පැනලා ආලොත් එක්ක එතනින් පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ එයාලා දෙන්නේ කුරුල්ලොන්ගෙන් බේරෙන්න ටිකක් දුර දුවගෙන යනකොට ආලෝ දකිනවා ලොකු ටීරස්ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඊට පස්සේ ආලෝ එයාලට කතා කරලා එයාලගෙන් උදව් ඉල්ලනවා. එතකොට ටීරස්ලා දෙන්න ඇවිල්ලා අර කුරුල්ලෝ ටිකව එලවලා දාලා ආලෝවයි ස්පොට්වයි බේර ගන්නවා. ඉතින් මේ ටීරෙක්ස්ලා දෙන්න ආලෝවයි ස්පොට්වයි බේරගෙන එයාලා දෙන්නත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මෙතනට එනවා ඒ ටීරෙක්ස්ලා දෙන්නගේ අයියා. මෙයාගේ නම බුච්. බුච් එතනට ඇවිල්ලා ආලෝගෙන් අහනවා ඔයා මොකද මෙතන කරන්න කියලා. ඊට පස්සේ ආලෝ එයාට සිද්ධ වෙච්ච හැමදේම බුස්ට කියලා එයාගෙන් අහනවා ඔයාට පුළුවන්ද මට මගේ ගෙදර හොයාගෙන යන්න මේ කැලේ ගාවින් ගලාගෙන යන ගග හොයලා දෙන්න කියලා. එතකොට බුච් කියනවා මේ කැලේ ඇතුලේ ගගවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා කියන ගග මොකද්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒ වගේම අපිට කරන්න ලොකුම ලොකු වැඩක් තියෙනවා. ඒක නිසා අපිට ඔයාට උදව් කරන්න බෑ. ඔයා ආපහු ඔයාගේ යාළුවත් එක්ක පුළුවන් විදියට ඔයාගේ ගෙදර හොයාගෙන යන්න කියලා. බුච් මෙහෙම කියනවත් එක්කම ආලෝ එයාගෙන් අහනවා අපි දෙන්නත් ඔයාලත් එක්ක යන්න එන්නද කියලා. ඒත් ඉතින් බුච් කැමති වෙන්නේ නැහැ ආලෝ එයත් එක්ක එක්කගෙන යන්න. ඉතින් ඊට පස්සේ ආලෝවයි ස්පොට්වයි එතන දාලා එයාලා තුන්දෙනා එතනින් යනවා එයාලගේ වැඩේ කරගන්න. එයාලා එතනින් යන්න හදනකොට ආලෝ එයාලගෙන් අහනවා ඔයාලා කියන ඔය ලොකු වැඩේ මොකද්ද කියලා. ඉතින් එතකොට ටීරෙක්ස්ලා කියනවා අපි කුළු හරක් රැලක් හොයාගෙන යනවා කියලා.
මේක කියනවත් එක්කම ආලෝ කියනවා මගේ යාළුවාට පුළුවන් ඕනම දෙයක් ඉව කරලා ඒක තියෙන තැන හොයාගන්න. ඉතින් ඒක නිසා අපි දෙන්නට පුළුවන් ඔයාලට ඒ කුළු හරක් හොයලා දෙන්න කියලා. ආලෝ මේක කිව්වට පස්සේ බුච්චයාට කියනවා එහෙනම් ඔයා ඒක කරලා පෙන්නන්නකෝ කියලා. ආලෝ ඊට පස්සේ ස්පොට් එතන තියෙන කුළු හරකෙක්ගේ හමක් ඉව කරන්න දීලා ස්පොට්ේ කුළු හරක් කොහෙද ඉන්නේ කියලා හොයාගෙන යන්න කියනවා. ඉතින් ඊට පස්සේ ස්පොට්ේ කුළු හරක් හොයාගෙන යන්න පටන් ගන්නවා. ස්පොට්ගේ පස්සෙන් කට්ටියම එනවා ස්පොට් මේ කුළු හරක් හොයාගනීද කියලා බලන්න. ඉතින් ටික වෙලාවක් යනකොට ස්පොට්ට හොයාගන්න පුළුවන් වෙනවා ඒ කුළු හරක් ටික වෙලාවකට කලින් හිටපු තැනක්. මේ තැන හොයාගත්තට පස්සේ බුස්ට තේරෙනවා ආලෝ කිව්වේ බොරුවක් නෙවෙයි කියලා. ඊට පස්සේ කට්ටියම ඒ අඩිපාරවල් දිගේ කුළු හරක් ටික හොයාගන්න එතනින් එනවා. කට්ටියම එතනින් එන්න යනකොට ආලෝ එතන තිබිලා තට්ටක් හොයාගන්නවා. මේ තට්ට දකින්නවත් එක්කම බුස්ට තේරෙනවා කුළු හරක් දඩයන් කරන්න රස්ටර්ස්ලා ඇවිල්ලා කියලා. මේ රස්ටර්ස්ලා කියන්නේ කවුද කියලා ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කට්ටියම එතනින් එනවා මේ කුළු හරක් ටික කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. ටික වෙලාවක් යනකොට එයාලට පුළුවන් වෙනවා ඒ කුළු හරක් ටික හොයාගන්න. ඉතින් දැන් මෙයාලා කුළු හරක්ව අල්ලගන්න එකපාරටම පයින්නේ නැතුව ටික වෙලාවක් බලාගෙන ඉන්නවා රස්ටර්ස්ලා කොහෙද ඉන්නේ කියලා. ඒත් ඉතින් මෙයාලට රස්ටර්ස්ලා ඉන්න තැන හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ රස්ටර්ස්ලා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න ඕන නිසා බුච් ආලෝට කියනවා අර කුළු හරක් ඉන්න තැන ගල උඩට නැගලා හයියෙන් කෑ ගහන්න කියලා. ඉතින් ඊට පස්සේ මේකත් අහගෙන ආලෝ ස්පොට් එක එනවා මේ කුළු හරක් රැළ මැදට. එයා එතන ඉන්න කුළු හරක් අවුස්සන්නේ නැතුව හිමීට එතන තියෙන ගල උඩට නැගලා හයියෙන් කෑ ගහන්න හදනවා බුච් කියපු විදිහටම. ඒත් ඉතින් එයාගේ කටහඬ ගොඩක් සද්දේ නෑ. ආලෝ ටික වෙලාවක් කෑ ගහනකම් බලාගෙන ඉඳලා ස්පොට් එයාගේ කකුල හපනවා. ඉතින් එතකොට මෙච්චර වෙලා ආවේ නැති සද්දය ආලෝගේ කටින් එළියට එනවා. මේ සද්දේ ඇහිලා කුළු හරක් අස්සේ හැංගිලා ඉන්න රස්ටර්ස්ලා ටික එළියට එනවා. ඉතින් ඊට පස්සේ යාලා එනවා ආලෝ ගාවට. එයාලා ආලෝ ගාවට ඇවිල්ලා ආලෝගෙන් අහනවා ඔයා මොනවද මෙතන කරන්න කියලා. ඉතින් එතකොට ආලෝ කියනවා මම මෙතනට නිකන් ආවේ කියලා. එයා ඒක කියනවත් එක්කම මෙතනට ටීරස්ලා තුන්දෙනා ඇවිල්ලා රස්ටර්ස්ලට ගහන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එතන ඉන්න කුළු හරක් සේරම කුලප්පු වෙලා එතනින් දුවන්න පටන් ගන්නවා. මේ විදියට කුළු හරක් කොච්චර කුලප්පු වුණත් අර දෙගොල්ලොන්ගේ සටන නම් නවත්තන පාටක් නෑ. එයාලා කට්ටිය දිගටම සටන් කරගෙන යනවා. ඉතින් මේ අතරේ ආලෝයි ස්පොටුයි දෙන්න ගිහිල්ලා කුළු හරක්ට යට වෙන්නේ නැතුව බේරෙන්න එතන ළඟ තියෙන ගලක් ආව හැංගෙනවා. මේ විදියට ආලෝ ටික වෙලාවක් ඉන්නකොට එයා ඉන්න තැන ගල උඩට රස්ටර්ස් කෙනෙක් එනවා. ඒත් ඉතින් ඒ රස්ටර්ස් ආලෝව දකින්නේ නෑ. එයා එතන එහා පැත්තේ ඉන්න ටීරෙක්ස් එක සටන් කරන්න යනවා. ඉතින් ඊට පස්සේ එතනට එයාගේ අනිත් යාළුවෝ ටිකත් ඇවිල්ලා එතන හිටපු ටීරෙක්ස්ව බිම දාගෙන හපන්න පටන් ගන්නවා. මේ විදිහට රස්ටර්ස්ලා ටීරෙක්ස්ව හපන දිහා එතන ළඟ ඉඳගෙන ආලෝ බලාගෙන ඉන්නේ. ඉතින් ආලෝට එච්චර වෙලාවක් මේ දේවල් බලාගෙන ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට එයාගේ හිතේ තියෙන බය නැති වෙලා ගිහිල්ලා එයා කෙලින්ම දුවගෙන එනවා මේ රස්ටර්ස්ලාට ගහන්න. ඉතින් ඊට පස්සේ ආලෝ ඇවිල්ලා අර ටීරෙක්ස්ව හපන රස්ටර්ස්ලා දෙන්නටම ගහලා එතනින් අයින් කරලා දානවා. මේ ආලෝ ගහපු පාරකට එතන හිටපු එක රස්ටර්ස් කෙනෙක්ගේ දතකුත් ගැලවිලා. ඉතින් ඊට පස්සේ එයාලා දෙන්න ආපහු ආලෝගේ පැත්තට එනවා ආලෝගෙන් පලිගන්න හිතාගෙන. එතකොටම වගේ එතනට බුච්චවිල්ලා අර රස්ටර්ස්ලා දෙන්නවා අල්ලලා එතනින් ගොඩක් ඈතට විසික් කරලා දානවා. ඉතින් එතකොට අනිත් දෙන්නත් මේ සිද්ධිය දැකලා ටීරෙස්ලාට බයේ එතනින් පැන ගන්නවා. ඉතින් යාලා එතනින් පැනලා ගියාට පස්සේ ටීරෙස්ලා ආපහු එනවා කුළු හරක් ටිකව මෙල්ල කරගන්න. එයාලා කට්ටියට උදව් කරන්න ආලෝටත් කතා කරනවා. ඉතින් ඊට පස්සේ කට්ටියම එකතු වෙලා කුළු හරක් ටික අරගෙන යනවා දකුණු පැත්තට. මෙයාලා මේ විදිහට ටිකක් දුර යනකොට ආලෝ දකිනවා එයාලගේ ගෙවල් ගාව තිබ්බ ලොකු මොලපු හිම කඳු තුන. ඉතින් මේ හිම කඳු තුන දකින්නවත් එක්කම ආලෝට තේරෙනවා එයාගේ ගෙදර තියෙන්නේ ඒ පැත්තේ කියලා. ඉතින් ඊට පස්සේ අර ටීරෙස්ලා තුන්දෙනාට එතනින් යා යනවා කියලා ස්පොටුත් එක්ක එතනින් එනවා. මෙයාලා දෙන්න ටිකක් දුර ඇවිදගෙන එනකොට අහස වලාකුළු වලින් පිරීලා ගිහිල්ලා එකපාරටම වහින්න පටන් ගන්නවා. වැස්ස පටන් ගන්නවත් එක්කම ආලෝ දකිනවා වලාකුළු අස්සේ කවුරු හරි ඉන්නවා කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට ඒ වලාකුළු අස්සේ ඉන්න කට්ටිය එතනින් එළියට එනවා. ඉතින් මේ ඉදලා තියෙන්නේ ආලෝට කලින් කරදර කරපු කුරුල්ලෝ ටික. මේ කුරුල්ලෝ ටික ආලෝවයි ස්පොට්වයි දැක්ක ගමන්ම ඉක්මනටම එනවා ආලෝගේ පැත්තට. ඒ කුරුල්ලෝ ආලෝගේ ළඟට එනකන්වත් ආලෝ දන්නේ නැහැ. ඉතින් මේ වෙද්දි ආලෝ ස්පොටුයි දෙන්න ඒ කුරුල්ලෝ ටිකට අහු වෙලා ඉන්නේ.
දැන් නම් ඉතින් ආලෝටයි ස්පොට්ටයි මේ කුරුල්ලොන්ගෙන් බේරෙන්න නම් විදියක් නැහැ. ඉතින් මෙතනදී ආලෝ ගොඩක් උත්සාහ කරනවා ඒ කුරුල්ලොන්ගෙන් බේරෙන්න. ඒත් ඉතින් එයාට කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. තණ්ඩක්ලැප් ඇවිල්ලා ස්පොට්වත් ආලෝගෙන් උදුරගෙන එයා එතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ අනිත් කුරුල්ලෝ ටික එකතු වෙලා ආලෝවේ කන්දෙන් පහළට දානවා. ආලෝ මේ කන්දෙන් පහළට වැටුණට එයා පහළ තියෙන ගස්වල වැදිලා වැල් ගොඩක ඇතිලා පහළට වැටෙන හින්දා එයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට කන්ද උඩ තියෙන ගල් පතුරක් ඇවිල්ලා ආලෝගේ ඔළුවේ වදිනවා. මේ ගල් පතුර ඔළුවේ වැදිලා ටික වෙලාවක් ආලෝ මෙහෙම ඉන්නකොට එයාට පේන්න පටන් ගන්නවා එයාගේ ඉස්සරහෙන් එයාගේ තාත්තා ඉන්නවා. ඉතින් ඊට පස්සේ ආලෝගේ තාත්තා ආලෝ ගාවට ඇවිල්ලා එයා මෙතන තියෙන ලණු වලින් ලියලා එතනින් එක්කගෙන යනවා. ඒත් ඉතින් ආලෝට නම් මෙතනින් යන්න හිතක් නැහැ. එයාට ඕනේ කොහොම හරි ඇවිල්ලා ස්පොට් වල කුරුල්ලොන්ගෙන් බේරගන්න. ඉතින් ඒක ගැන ආලෝ එයාගේ තාත්තට කොච්චර දේවල් කිව්වත් ආලෝගේ තාත්තා කිසිම දෙයක් කියන්නේ නැහැ. ටික වෙලාවක් ආලෝ මෙහෙම ඉන්නකොට එයාට තේරෙනවා මේ ඉන්නේ එයාගේ ඇත්තම තාත්තා නෙවෙයි. එයා හිතින් මවාගත්ත කෙනෙක් කියලා. ඒක ආලෝට හිතනවත් එක්කම එයාට ආපහු සිහිය එනවා. ඉතින් අපි මෙච්චර වෙලා බැලුවේ ආලෝට සිහිය නැති වෙලා ඉදි දැකපු පුංචි හීනයක්. ඉතින් ඊට පස්සේ ආලෝ හිතා ගන්නවා කොහොම හරි මෙතනින් ගැලවිලා ගිහිල්ලා ස්පොට්ව බේර ගන්නවා කියලා. ආලෝ ඊට පස්සේ යාගේ කකුල් වල ගැට ගැහිලා තියෙන ලණු ටිකක් කඩාගෙන එතනින් එළියට ඇවිල්ලා අර කුරුල්ලොන්ව හොයාගෙන එනවා. ඉතින් ආලෝ මෙහෙම ටික දුරක් දුවගෙන එනකොට එයාට ස්පොට් කෑ ගහන සද්දයක් ඇහෙනවා. එයා ඊට පස්සේ ඉක්මනටම දුවගෙන යනවා ඒ පැත්තට. ආලෝ ස්පොට් ගාවට එනකොටත් කුරුල්ලෝ ටික එකතු වෙලා ස්පොට්ව කන්න හදන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙද්දී වැස්ස නිසා ගගේ වතුර මට්ටමත් එන්න වැඩි වෙනවා. මේක දැනගත්තට පස්සේ ආලෝ ඉක්මනටම යනවා ස්පොට්ව බේරගන්න. ඉතින් ඊට පස්සේ එයා එතන ඉන්න කුරුල්ලොන්ටත් ගහලා එයාලව එතනින් එලවලා දානවා. ආලෝ මේ විදියට කුරුල්ලෝ එක්ක සටන් කරන අතරේ තණ්ඩක්ලැප් අර ස්පොට් හැංගිලා හිටපු කොටේ ගලවලා අරගෙන ස්පොට්ව කන්න හදනවා. ඉතින් එතකොට ස්පොට් එකපාරටම තට්ටට පැනලා තට්ටෙන් කෑල්ලක් කපලා ඉරලා අයින් කරනවා. ඉතින් මේ විදිහට තණ්ඩක්ලැප්ට තට්ටෙන් කෑල්ලක් අයින් වුණාට පස්සේ එයා ස්පොට්ව අතෑරලා දාලා එයා එතනින් යන්න යනවා. ඉතින් මේ වෙනකොට මේ ස්පොට් ඉන්න පැත්තට ලොකුම ලොකු වතුර පාරක් එන ගමන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආලෝ බය එතනින් පැනලා දුවන්නේ නැතුව එයා ඉක්මනටම එනවා ස්පොට්ව බේරගන්න. එයා ස්පොට්ව බේරගන්න ආවට එයාට ස්පොට්ව එතනින් අරගෙන යන්න හම්බෙන්නේ නැහැ. අර වතුර පාර ඇවිල්ලා දෙන්නත් එක්කම ගහගෙන පහළට එනවා. ඉතින් මෙයාලා මේ විදියට මේ ගහගෙන එන්නේ ලොකුම ලොකු දියැලක් තියෙන පැත්තකට. ටික වෙලාවක් යනකොට ආලෝ දකිනවා පහලින් දියැලක් තියෙනවා කියලා. ඉතින් මේක දැක්ක ගමන්ම ආලෝ ඉක්මනටම යනවා ස්පොට්ව අල්ලගන්න. එයා කොහොම හරි දියැල ගාවට ලං වෙනවත් එක්කම ස්පොට්ව අල්ලගන්නවා. ඉතින් මේ වෙනකොට ස්පොට්ව සිහිය නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ එයාලා දෙන්නම එතන ළඟ තියෙන දියැලෙන් පහළට වැටෙනවා. දියැලෙන් පහළට වැටිලා ටික වෙලාවක් ගියාට පස්සේ අපිට පෙන්නනවා ආලෝවයි ස්පොට්වයි. ඉතින් ආලෝට පුළුවන් වෙනවා ස්පොට්වත් අරගෙනම ගිලෙන්නේ නැතුව පීනලා ගොඩට එන්න. ඉතින් ආලෝ ස්පොට්වත් අරගෙන ගොඩට ආවට ස්පොට්ට මේ වෙනකොට සිහිය නැහැ. ටික වෙලාවක් ආලෝ මෙහෙම ස්පොට් දිහා බලාගෙන ඉන්නකොට එයාට සිහිය එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි ආලෝගේ හිතේ තිබ්බ බය ටිකක් හරි අඩු වෙලා ගියේ. ඉතින් ඊට පස්සේ දෙන්නත් එක්කම එකතු වෙලා එතනින් උඩට ඇවිල්ලා ආපහු ආලෝගේ ගෙදර හොයාගෙන එනවා. ඉතින් ඊට පස්සේ දෙන්නත් එක්කම ටිකක් දුර ඇවිදගෙන එනකොට මෙයාලා දෙන්නට හම්බෙනවා තවත් මිනිසුන්ගේ පවුලක්. මෙයාලව දකින්නවත් එක්කම ස්පොට් ඉක්මනටම ගිහිල්ලා බලනවා ඒ ඉන්නේ එයාගේ වර්ගේ කට්ටියද කියලා. ඉතින් මේ ඉන්නේ ස්පොට්ගේ වර්ගෙම කට්ටිය තමයි. මෙයාලගේ මේ පවුල දැක්කට පස්සේ ආලෝට තේරෙනවා ස්පොට්ව හරියන්නේ මෙයාලගේ පවුලට කියලා. ඉතින් ඊට පස්සේ ආලෝ තීරණය කරනවා ස්පොට්ව මෙහෙ තියලා එයා විතරක් තනියම එයාගේ ගෙදර කට්ටිය හොයාගෙන යනවා කියලා. ඉතින් ඊට පස්සේ ආලෝ ස්පොට් එයාගේ අලුත් පවුලට බාර දීලා එයා එතනින් යනවා එයාගේ පවුල කට්ටිය හොයාගෙන. මේ වෙනකොට ආලෝගේ අම්මා එයාලගේ වගාවේ තිබ්බ හැම බඩේරුගු ගහක්ම ගලවලා ආලෝගේ අම්මා ටික වෙලාවක් මේ විදිහට ඉන්නකොට එයා දකිනවා දුරින් කවුරු හරි එනවා. ඉතින් එයා මුලින්ම හිතන්නේ මේ එන්නේ හෙන්රි කියලා. ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට එයාට පේනවා මේ එන්නේ ආලෝ කියලා. ඉතින් මේ ආලෝව දකින්නවත් එක්කම ඉක්මනටම දුවගෙන ගිහිල්ලා එයා ආලෝව බදා ගන්නවා. එතකොටම වගේ එතනට ආලෝව බලන්න ආලෝගේ සහෝදරයෝ දෙන්නත් දුවගෙන එනවා. ඉතින් මේ විදිහට මෙයාලා ටික වෙලාවක් ඉඳලා කට්ටියම යනවා එයාලගේ ගබඩාව තියෙන තැනට. ඉතින් දැන් ආලෝ තනියම ආපහු ගෙදර හොයාගෙන ආපු නිසා එයාට අවස්ථාවක් දෙනවා එයාගේ කකුලේ සලකුණත් අර ගබඩාවේ තියන්න.
ඉතින් ආලෝ මෙච්චර කල් හිතාගෙන හිටියේ මෙයාට මේ දේ කරන්න හම්බෙන්නේ නැති වෙයි කියලා. ඒත් ඉතින් අන්තිමේට එයාට පුළුවන් වෙනවා එයාගේ කකුලේ සලකුණක් එයාලගේ ආහාර ගබඩාවේ තියන්න. ඉතින් ඔතනින් අද අපේ මූවී එක ඉවර වෙනවා. ඔයාලා මේ මූවී එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් දැන් අපිව අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන animation movie එකකින් හම්බෙනකන් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.